සුබ දවසක් සියලු දෙනාටම මං ඔයාලා ආදරයෙන් එකතු කරගන්නවා මගේ YouTube නාලිකාවට. මම මීට කලින් වීඩියෝ එකකදී කතා කළා සිංහල භාෂාවේ විභක්ති මොනවද කොහොමද අපි ඒ විභක්ති නවය කෙටි ක්‍රමයකට මතක තියාගන්නේ කියලා. අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නාමපද අනුව කොහොමද විභක්ති වර්ගීකරණය වෙලා තියෙන්නේ කියලා. ඔයාලා දන්නවනේ නාම ප්‍රකෘතියක් අගට විභක්ති ප්‍රත්‍යක් එකතු වෙලා තමයි විභක්ති නවය නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් අපි බලමු කොහොමද මේ විභක්ති නවය ලේසියෙන් මතක තියාගන්නේ කියලා. ඊට කලින් මම ඔයාලට ආරාධනා කරනවා මගේ YouTube නාලිකාව subscribe කරලා like comment කරලා එකතු වෙන්න කියලා. හරි, අපි එහෙනම් යමු අපේ වීඩියෝ එකට. අපි යමු පළවෙනි විභක්තියට. ප්‍රථමා විභක්තිය තමයි පළවෙනි විභක්තිය. සිංහල භාෂාවේ උක්ත නාමපද තමයි ප්‍රථමා විභක්තිය යටතට ගන්නෙ. බලන්නකෝ මම උදාහරණ දෙකක් දීලා තියෙනවා. පළවෙනි එක ගුරුවරු ශිෂ්‍යයන් අමතති. ඊළඟ එක ගුරුවරුන් විසින් ශිෂ්‍යයෝ අමතනු ලබති. මේකෙදි ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනි කර්තෘකාරක වාක්‍යයක නම් උක්ත කර්තෘද කර්මකාරක වාක්‍යයක නම් උක්ත කර්මයද ප්‍රථමා විභක්තියට අයිති වෙනවා කියලා. සරලවම මතක තියාගන්න උක්ත නාමපද සියල්ලම ප්‍රථමා විභක්තියට තමයි අයිති වෙන්නේ. එතකොට ඔයාලට මතක තියාගන්න පහසුම ක්‍රමය තමයි ප්‍රථමා විභක්තියට අයිති වෙන්නේ සිංහල භාෂාවේ උක්ත නාමපද කියන එක. දෙවැනි විභක්තිය තමයි කර්ම විභක්තිය කියලා කියන්නේ. වාක්‍යයක කර්තෘගේ ක්‍රියාවට යටත් වී අනුක්ත වන කර්මපදය තමයි කර්ම විභක්තියට අයිති වෙන්නේ. සරලවම මෙහෙම මතක තියාගන්නකෝ. සිංහල භාෂාවේ අනුක්ත නාමපද තමයි කර්ම විභක්තියට අයිති වෙන්නේ. ඔයාලා උක්ත අනුක්ත ભેදේ ඉගෙනගෙනනේ තියෙන්නේ. එතකොට ප්‍රථමා විභක්තියට අයිති වෙන්නේ සිංහල භාෂාවේ සියලුම උක්ත පද. එතකොට කර්ම විභක්තියට අයිති වෙන්නේ සිංහල භාෂාවේ තියෙන අනුක්ත නාමපද. මං උදාහරණයක් දීලා තියෙනවා. ගොවියෝ ගවයන් මඩවති. මේකේ මං highlight කළ වචනයක් දීලා තියෙනවා ගවයන් කියලා. අන්න ඒ ගවයන් කියන අනුක්ත නාමපදය තමයි මෙතනදී අපි කර්ම විභක්තියට ගන්නෙ. ඊළඟ විභක්තිය තමයි කර්තෘ විභක්තිය කියලා කියන්නේ. වාක්‍යයක යෙදෙන අනුක්ත කර්තෘපදය තමයි කර්තෘ විභක්තිය යටතට ගැනෙන්නේ. හොඳට බලන්න මම මේ දීලා තියෙන උදාහරණය ගොවියන් විසින් ගවයෝ මඩවනු ලබති. දැන් මේකෙදි සමහරක් විට ඔයාලට කර්ම විභක්තියත් එක්ක කර්තෘ විභක්තිය පැටලෙන අවස්ථාවල් ඇති. හැබැයි අපිට ඒ ගැටලුව निराකරණය කරන්න පුළුවන් මේ උදාහරණය තුලින්. හොඳට බලන්න මම highlight කරලා තියෙන වචනය ගොවියන් විසින්. එතකොට අනුක්ත නාමපදයක් එක්ක විසින් කියන නිපාතය එකතු වෙලා තියෙනවා. එතකොට ඕනම තැනක අනුක්ත නාමපදයක් එක්ක විසින් කියන නිපාතය එකතු වෙලා තියෙනවා නම් අපි ඒ වචන හඳුන්වන්නේ කර්තෘ විභක්තිය හැටියට. ඊළඟ විභක්තිය තමයි කරන විභක්තිය කියලා කියන්නේ. කර්තෘගේ ක්‍රියාවට උපකාර කරන පදේ තමයි කරන විභක්තියට ගැනෙන්නේ. බලන්න මම උදාහරණ දෙකක් දීලා තියෙනවා. ඔහු පෑනෙන් අකුරු ලියයි. මම පාපැදියෙන් නගරයට ගියෙමි. මේකේ ඔහු කියන කෙනාට අකුරු ලියන්න උදව් කරලා තියෙන්නේ. නැත්තම් ඒ අකුරු ලියනවා කියන ක්‍රියාවට උපකාර කරලා තියෙන්නේ පෑන. ඊළඟට බලන්න මම කියන කෙනාට නගරයට යන්න, ඒ කියන්නේ ඒ නගරයට යනවා කියන ක්‍රියාවට උපකාර කරලා තියෙන්නේ පාපැදිය. එතකොට අන්න ඒ අර්ථයෙන් තමයි අපි කරන විභක්තිය නිර්මාණය කරන්නේ. ඒ අනුව මේකෙදි මං highlight කරලා දීලා තියෙනවා පෑනෙන් පාපැදියෙන් කියන වචන දෙකක්. අන්න ඒ වචන තමයි මෙතනදී අපි කරන විභක්තිය හැටියට ගන්නෙ. ඔයාලා එතකොට සරලව මතක තියාගන්න කර්තෘ කරන මොනයම් හෝ ක්‍රියාවකට උපකාර කරන පදය තමයි කරන විභක්තිය යටතට ගැනෙන්නේ. උපකාරයක් තමයි එතනදි සිද්ධ කරන්නේ කියලා. ඒක හොඳට මතක තියාගන්න. නැත්නම් මේ විභක්තිය සමහරක් විට ඉදිරියේදී අපි කතා කරන සමහර විභක්තිත් එක්ක ඔයාලට පැටලෙන්න පුළුවන්.
ඊළඟ විභක්තිය තමයි සම්ප්‍රදාන විභක්තිය කියලා කියන්නේ. වාක්‍යයක යම් දීමක් හෝ ප්‍රදානය කිරීමක් හැඟවෙන පදය තමයි සම්ප්‍රදාන විභක්තිය යටතට ගන්නෙ. බලන්න මන් දීලා තියෙන උදාහරණ මම බුදුන්ට මල් පුදමි. මම බුදුන් උදෙසා මල් පුදමි. මේකේ හොඳට බලන්න මං හයිලයිට් කරලා දීලා තියෙන වචන දිහා බුදුන්ට බුදුන් උදෙසා. මේකේ නාම ප්‍රකෘතිය අගට විභක්ති ප්‍රත්‍ය එකතු වෙලා තියෙනවා ඔයාලට පේනවා ඇති. සාමාන්‍ය සරලව මතක තියාගන්න ට කියන අකුර හරි නැත්නම් සඳහා උදෙසා පිනිස වගේ නිපාත පදයක් මේ වගේ නාම ප්‍රකෘතියක් අගට එකතු වෙලා තියෙනවා නම් අපි ඒව හඳුන්වන්නේ සම්ප්‍රදාන විභක්තිය හැටියට. ඊළඟ විභක්තිය තමයි අවදි විභක්තිය කියලා කියන්නේ. කිසියම් වෙන්වීමක් හෝ පහවීමක් හැඟවෙන සීමාව දක්වන පදයට අපි කියනවා අවදි විභක්තිය කියලා. බලන්න මන් දීලා තියෙන උදාහරණ ළමයා පුටුවෙන් බිමට වැටෙයි. කාන්තාව බසයෙන් බිමට වැටෙයි. පුටුවෙන් වෙන්වීමක් බසයෙන් වෙන්වීමක්. මං කලිනුත් කිව්වා කර්ණ විභක්තියත් එක්ක පටලව ගන්න එපා කියපු විභක්තිය. ඒ තමයි මේ අවදි විභක්තිය. සාමාන්‍යයෙන් ඔයාලට කර්ණ විභක්තියත් එක්ක පැටලෙන විභක්තිය තමයි අවදි විභක්තිය කියලා කියන්නේ. හැබැයි සරලව මතක තියාගන්න අවදි විභක්තියෙන් වෙන්නේ ආධාර කිරීමක් නෙමෙයි උපකාර කිරීමක් නෙමෙයි. මේකෙන් වෙන්නේ කිසියම් වෙන්වීමක් හෝ පහවීමක් කියන වග. ඊළඟ විභක්තිය තමයි සම්බන්ධ විභක්තිය කියලා කියන්නේ. කිසියම් අයිතියක් නැත්නම් සම්බන්ධයක් හංගවන පදය තමයි සම්බන්ධ විභක්තිය යටතට ගන්නෙ. මම උදාහරණයක් දීලා තියෙනවා දරුවන්ගේ කිරිපිටි විස රහිත විය යුතුය. මේකෙදි මම හයිලයිට් කරලා දීලා තියෙන වචනයක් දරුවන්ගේ. අන්න ඒක තමයි සම්බන්ධ විභක්තියට අයිති වෙන්නේ. ඔයාලා සරලව මතක තියාගන්න මෙන්න මේ ගේ කියන ප්‍රත්‍ය ගේ කියන විභක්ති ප්‍රත්‍ය අගට එකතු වෙලා හැදෙනවා නම් නිර්මාණය වෙනම නම් කිසියම් වූ වචනයක් ඒක තමයි සම්බන්ධ විභක්තියට අයිති වෙන්නේ. අපි හිතමුකෝ දරුවන්ගේ පෑන කියන උදාහරණය ගන්නකෝ. එතකොට එතන දරුවන්ගේ කියන වචනය තමයි සම්බන්ධ විභක්තිය යටතට ගන්නෙ. අපි හිතමුකෝ සුරංගනාවියගේ ගවුම. එතකොට අන්න සුරංගනාවියගේ කියන වචනය තමයි සම්බන්ධ විභක්තිය යටතට ගන්නෙ. මොකද එතන තමයි අයිතිය හඟවන පදය තියෙන්නේ. ඊළඟ විභක්තිය තමයි ආධාර විභක්තිය කියලා කියන්නේ. කිසියම් දරා සිටීමක් රඳා සිටීමක් හැඟවෙන පදය තමයි ආධාර විභක්තිය යටතට ගන්නෙ. හොඳට බලන්න මන් දීලා තියෙන උදාහරණය අපි පාසලෙහි උගනිමු. එතකොට පාසලෙහි කියන වචනය මං හයිලයිට් කරලා දීලා තියෙනවා. සරලව ආධාර විභක්තිය මතක තියාගන්න තියෙන කෙටිම ක්‍රමය තමයි හි කියන විභක්ති ප්‍රත්‍ය ඕනෑම නාමපදයක අගට යෙදිලා තියෙනවා නම් මෙන්න මේ වගේ අප්‍රාණවාචී නාමපදයක අගට යෙදිලා තියෙනවා නම් ඒක අපි ගන්නෙ ආධාර විභක්තිය හැටියට. මේ විභක්තියත් ඔයාලට කර්ණ විභක්තියත් එක්ක පැටලෙන්න පුළුවන් විභක්තියක්. ඒක නිසා කර්ණ විභක්තිය කොහොමද නිර්මාණය වෙලා තියෙන්නේ? ආධාර විභක්තිය කොහොමද නිර්මාණය වෙලා තියෙන්නේ කියලා හොඳට අධ්‍යයනය කරලා යන්න. අවසාන විභක්තිය තමයි ආලපන විභක්තිය කියලා කියන්නේ. කිසියම් ආමන්ත්‍රණයක් හැඟවෙන විභක්ති තමයි ආලපන විභක්තියට අයිති වෙන්නේ. උදාහරණ මන් දීලා තියෙනවා මිනිසුනි යහපත්ව හැසිරෙන්න. පුතුනි බලන්න යොමානුවන්. මේකෙදි මං හයිලයිට් කරලා දීලා තියෙනවා මිනිසුනි පුතුනි කියන වචන දෙක. බලන්න ඒව ආමන්ත්‍රණයක් හැඟවෙන පද නේද කියලා. සාමාන්‍යයෙන් එදිනෙදා ඔයගොල්ලන්ට ඉස්කෝලේදී එතකොට ගෙදරදී අම්මලා තාත්තලා කතා කරනවා පුතේ දුවේ කියලා, ගුරුවරු කතා කරනවා පුතේ දුවේ කියලා. අන්නේ වචන තමයි සාමාන්‍යයෙන් මේ ආලපන විභක්තියට ගැනෙන්නේ. කියන්නේ මම පටු කරේ අර ඔයගොල්ලන්ට මතක තියාගන්න ලෙහෙසි විදිහට සාමාන්‍යයෙන් දරුවනි එතකොට සැරද එන්නේ වගේ වචනත් ආමන්ත්‍රණාර්ථයෙන් පදවලට තමයි අයිති වෙන්නේ. එතකොට මේ කිසියම් වූ ආමන්ත්‍රණාර්ථයක් හැඟවෙන පද තමයි අපි ආලපන විභක්තිය යටතට ගන්නෙ. මම අද වීඩියෝ එකේදී ඔයාලත් එක්ක කතා කරා කොහොමද මේ නාම ප්‍රකෘතියක් අගට විභක්ති ප්‍රත්‍යක් එකතු වෙලා අර්ථවත් විභක්ති පදයක් නිර්මාණය වෙන්නේ කියලා.
මේ විභක්ති ආශ්‍රයෙන් තමයි සමාස මාතෘකාවේ විභක්ති සමාසය නිර්මාණය වෙන්නේ. මං ඉදිරියේදී ඒකත් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මං ආදරෙන් ඉල්ලා සිටිනවා අද වීඩියෝ එක හොඳයි නම් ලයික් කමෙන්ට් කරලා මාත් එක්ක දිගටම සම්බන්ධ වෙලා ඉන්න. ඉදිරියේදීත් ඕගොල්ලන්ගේ ව්‍යාකරණ මෙන්ම සාහිත්‍ය ගැටළු වලට අදාළව පාඩම් මං ඉදිරිපත් කරන්නම්. ලයික් කමෙන්ට් කරලා මාත් එක්ක දිගටම රැඳිලා ඉන්න. ස්තුතියි. සුබ දවසක් සියලු දෙනාටම.